මම මේ පෙන්වන්න යන්නේ අඹ වගාවේදී ගොඩක් අය පොදුවේ කරන වැරද්දක් සම්බන්ධව. ඉතින් ගොඩාක් අඹ කප්පාදු කරන කට්ටිය කරන දෙයක් තමයි මේ දැන් ඔබ මේ ගහ බලන්න උඩින් තමයි කපලා තියෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් අවුරුදු 6ක 7ක ගහක මේ අඩි 10ක විතර උඩින් තමයි මේකේ කට් එක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ තව මාස කිහිපයක් යනකොට මේ ගහ ආපහු එතන ඉඳලා තමයි දළු දාලා හැදෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ ගහේ උස වැඩි වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කප්පාදුවේදී ප්‍රධාන බලාපොරොත්තුවක් තමයි ගහේ උස අඩු කරගන්න එක. නමුත් ඒ අරමුණ ඉටු වෙන්නේ නැහැ මේ වගේ කප්පාදු කරාම. ඉතින් දැන් ඔබට මෙතනදී පේනවා ඇති. මේක දැන් අඩි 15ක් විතර උසට ගිහිල්ලා තියෙන්නේ මේ අඹ ගහ. ඉතින් මේ වගේ අවස්ථාවල අපිට ඇත්තටම ගෙඩි ගැනීමේ හොඳ ගුණාත්මක ගෙඩි ගැනීම අපහසු වෙනවා. ඒ වගේම තමයි අපිට නිෂ්පාදන වියදම ඉහළ යනවා. මොකද ගෙඩි ආවරණ බෑග් ගන්නකොට ගෙඩි වලට අපි ඉනිමගක් තියලා ඉහළට ගිහිල්ලා ඕන දාන්න. ඒකත් එක්ක ඊට අමතරව වෙන දෙයක් තමයි මේ ගහ මේ වගේ කඳේ පැලුම් හානි ඇති වෙනවා. මේක දැඩි සූර්යාලෝකයත් එක්ක. ඉතින් මේ ටික නිවැරදිව කරගන්න ඒක තමයි අඹ වගාවක ප්‍රධාන දේ. මොකද නැත්නම් අපි කප්පාදුව මුල ඉඳලා වරද්ද ගත්තොත් ආපහු වගාව අවුරුදු ගානකට ආපස්සට යනවා. මොකද අපි ආපහු මේක කපලා නිවැරදි කරන්න යනකොට මේ වගාවෙන් වසරක් එකහමාරක් වගේ කාලයක් යනකම් හරි අස්වැන්නක් ගන්න බැරි වෙනවා. ඒක නිසා ඔබ කප්පාදුවේදී මේ වරද කරන්න එපා.